මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. One of my favorite songs. අපි බලමු කොහොමද මේක English වලින් කියන්නේ කියලා. In English we can say this, writing to you while thinking about you is my only happiness. මේක ඉතින් අපිට තව විදිහකට කියන්න පුළුවන්. ඒ කියන්නේ my only happiness කියන කෑල්ල ඉස්සරහට අරන් ඕනනම් අපිට මේක කියන්න පුළුවන්. My only happiness is writing to you while thinking about you. ඔය ඕන විදිහකට අපිට මේක කියන්න පුළුවන්. So, today we are going to learn the grammar part, while and how to use it correctly in English. හරි ඉස්සෙල්ලම බලමුකෝ while කියන්නේ මොකක්ද කියලා. While කියන්නේ subordinating conjunction එක. ඒ කියන්නේ අපිට දිග වාක්‍ය ලියන්න ඕන නම් අපිට දිග වාක්‍ය කතා කරන්න ඕන නම් අපිට මේ conjunctions හරිම important. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු conjunction එකක් කියන්නේ මොකක්ද කියලා. conjunction එකක් කියන්නේ අපි වචන දෙකක් එහෙම නැත්නම් phrases වාක්‍ය ඛණ්ඩ දෙකක් නැත්නම් වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරන්න ගන්න වචනකට තමයි අපි conjunction එකක් කියලා කියන්නේ. We mainly use while to show that two actions happen at the same time. ඒ කියන්නේ අපි මේ while කියන එක වැඩියෙන්ම use කරන්නේ එකම වෙලාවේ ක්‍රියා දෙකක් සිද්ධ වෙනවා කියලා පෙන්වන්න. එකම වෙලාවේ ක්‍රියා දෙකක් සිද්ධ වෙනකොට අපි මේ while කියන වචනේ දාලා ඒ ක්‍රියා දෙක එකට සම්බන්ධ කරනවා. Let's see some examples. While I was thinking about you, I wrote this letter. ඒ කියන්නේ මම ඔයා ගැන හිතන ගමන් මේ ලියුම ලිව්වා. ඒ actions දෙකම එකම වෙලාවේ තමයි වෙන්නේ. මම ඔයා ගැන හිතුවේ, මම ඒ ලියුම ලිව්වෙත් එකම වෙලාවේ. While she was studying, he was cooking. ඒ කියන්නේ ඇය පාඩම් කරන අතරතුරේ ඔහු උයනවා. ඒ දෙකමත් එකම වෙලාවේ තමයි සිද්ධ වෙන්නේ. Here both actions are happening simultaneously in the past. ඒ කියන්නේ මේ actions දෙකම අතීතයේ එකම වෙලාවෙත් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. We often use while with continuous tenses because it emphasizes duration. අපි මේ while කියන එක ගොඩක් වෙලාවට continuous tenses එක තමයි use කරන්නේ. මොකද ඒක අර time duration එකක් ගැන කියන නිසා. එහෙම නැති අවස්ථාවක් තියෙනවා. අනිත් tenses එක මේ while use කරන අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ මේ mainly ගොඩක් වෙලාවට සිද්ධ වෙන දේ. So remember, while is used to show two actions happening at the same time. If you enjoyed learning English through Sinhala songs, follow Easy English with Indi. Bye!